guys ඔන්න surprise. අද මම පෙන්නන්න යන්නේ පව්කාරයට උනොත් දිව්‍ය ලෝකයක් වගේ කන්න තැන. රෙස්ටෝරන්ට් එකෙන් වීඩියෝ එකක් කරන්න මං එන්නද කියලා ආවම බෝන වෙලාවකට බලන්න කියලා කිව්වා හින්දා මම ඉක්මනට ගියා guys. මේක දෙව්ලොව දිව භෝජනයක්. මේ මොකක්ද යකෝ මේ? මේක mix choppy rice එකක් guys. chicken බිත්තර මාළු දැල්ලා අරව මේව අඩු මුඩුම එක්ක හොයන්න බෑ guys rice කොයිද කියලා. තොන්දරට උනත් හොදට කන්න පුළුවන් කෑම එකක් මේ. කෑම හැටියට ගානත් පාට්ටම ලාභයි guys. පාට්ස් වෙන් කරලා බෙදාගෙන කෙලිය ඉස්සෙල්ලම් බිත්තරේට guys. කතා කරලා වැඩක් නැහැ. ඉතින් කෑම නම් සත පඩි වෙන්න රසයි. මේක ඇගිල්ලක් ගන්න ඉඩ නැහැ. ඉස්සෝ දැල්ලා අරව මේව පිරලා guys. ඇල්කොහොල් ආචිත දෙයක් උනා තරං ගිහින් පාවිච්චි කරන්න පුළුවන් guys මෙතන. මේ milk shake එකත් අමෘතය වගේ රසයි. මේ දෙයේ චීස් කොත්තුවක්. මේකත් ඉතින් සුපිරියක් තමයි ඉතින්. කිරිමත් චීස් කොත්තු නෙමෙයි අන්තම චීස් කොත්තු. එතකොට මේ දෙයේ චීස් පැස්ටා එකක්. මේකත් පාට්ටම රසයි ඉතින්. පොඩ්ඩක් වගේ පේනකොට මේ පිගාන හරි ගැඹුරුයි. ඒකත් එක්ක මේ මොහිටෝ එක ගියා නිකන් කිරිපිටිය සීනී වගේ. බඩේ ආමාශයට සුපිරිම ආන්දල් එකක් දෙන්න පුළුවන් කෑම. මේ දෙයේ අන්නාසි රයිස් එකක්. නමට එහෙම කිව්වට මේක නැති මගුලක් නෑ. ඔක්කොම වඩා කජු තිබ්බ guys පිරෙන්න. රෙස්ටෝරන්ට් එකට යන කණ්ඩ විතරක් නෙවෙයි guys. මේකේ තියෙන ඔය වගේම පාට්ට ෆොටෝ ලොකේෂන් සෙට් එකක්ම. ෆැමිලි එකට කපල් එකට විතරක් නෙවෙයි guys. ඔන්න තනිකර ඔයාට උනත් කියලා සුපිරි ආන්දල් එකක් දාන්න පුළුවන්. දැම්ම ෆලෝ කරන්න.